හරි අපි බලමු 2024 කම්බයින් මැත්ස් පියෝ පේපර් එකේ. ඒ කියන්නේ පළවෙනි පේපර් එකේ 11 වෙනි ගාන. මේ ඉස්සරම අහන්නේ fx සමානයි x වර්ග ධන 2x ධන c යයි ගනිමු. c කියන්නේ තාත්වික සංඛ්‍යාවක්. fx සමානයි බිඳුව යන සමීකරණයට තාත්වික ප්‍රබින්න මූල දෙකක් ඇති බව පෙන්වනවා. c කුඩායි 1 බව පෙන්වන්න. හරි. එහෙනම් මේ fx සමාන බිඳුව. ඒ කියන්නේ බිඳුව සමාන x වර්ග ධන 2x ධන c කියන වර්ගජ සමීකරණයට තාත්වික ප්‍රබින්න මූල දෙකක් තියෙනවා නම් ඩෙල්ටා ඒ කියන්නේ විවේචකය. ඒ කියන්නේ b වර්ග ඍණ 4ac විශාලයි බිඳුව වෙන්න ඕනේ. එහෙනම් ඔන්න මේ සමීකරණයේ b කියන්නේ x වල සංගුණකය ඒ කියන්නේ 2. එහෙනම් b වර්ග කියන්නේ 4 ඍණ 4යි a කියන්නේ x වර්ගයේ සංගුණක 1යි. එහෙනම් 4 වැඩි කිරීම 1 වැඩි කිරීම c. එහෙනම් කියන්නේ විවේචකය නැත්නම් b වර්ග ඍණ 4යි a කියන්නේ 4 ඍණ 4යි c විශාල බිඳුව. එතකොට අපිට මෙතනින් අසමානතාවයක් ගන්න පුළුවන් c කුඩායි 1 කියලා. ඊළඟට මේකේ ඊළඟ කොටස තියෙනවා ඇල්ෆා හා බීටා යනු fx සමානයි බිඳුව හි මූලයයි ගනිමු. ඇල්ෆා වර්ග ධන බීටා වර්ග සමානයි 4 ඍණ 2යි c බව පෙන්වන්න. හරි. ඇල්ෆා බීටා කියන්නේ මේ වර්ගජ සමීකරණයේ ඒ කියන්නේ බිඳුව සමාන x වර්ග ධන 2යි x ධන c කියන සමීකරණයේ මූල නම් මේ සමීකරණයේ x වලට ඇල්ෆායි බීටායි දාපුවම තෘප්ත වෙන්න ඕනේ. එහෙනම් ඔන්න ඉස්සරම අපි x වලට ඇල්ෆා දානවා. එතකොට එනවා අපිට සමීකරණය බිඳුව සමාන ඇල්ෆා වර්ග ධන 2යි ඇල්ෆා ධන c. බීටා දාපුවම එනවා බිඳුව සමාන බීටා වර්ග ධන 2යි බීටා ධන c. ඊට පස්සේ මේ සමීකරණ දෙක එකතු කරනවා. එතකොට එන්නේ බිඳුව සමාන ඇල්ෆා වර්ග ධන බීටා වර්ග ධන 2යි ඇල්ෆා ධන බීටා ධන 2යි c. හරි. එතකොට ඊළඟට දැන් අපි දන්නවා ax වර්ග ධන bx ධන c සමාන බිඳුව වගේ සමීකරණයක මූල ඇල්ෆා බීටා නම් මූලවල එකතුව වෙන්නේ ඍණ b බෙදීම a. මූලවල ගුණිතය කියන්නේ ඇල්ෆා බීටා වෙන්නේ c බෙදීම a. එතකොට මේ වර්ග සමීකරණයේ a කියන්නේ 1යි b කියන්නේ 2යි. එහෙනම් ඍණ b බෙදීම a කියන්නේ ඍණ 2 බෙදීම 1යි. ඒ කියන්නේ ඇල්ෆා ධන බීටා අනිවාර්යෙන් මූලවල එකතුව ඍණ 2ක් වෙන්න ඕනේ. ඒතර මූලවල ගුණිතය වෙන්න ඕනේ c. මොකද c බෙදීම a තමයි ඇල්ෆා බීටා වෙන්නේ. ඒ කියන්නේ මූලවල ගුණිතය වෙන්නේ a එකක් නිසා ඇල්ෆා බීටා c වෙනවා. එහෙනම් දැන් මෙතන මේ සමීකරණ ඇල්ෆා ධන බීටාට ඍණ 2 දාමු. එතකොට අපිට සමීකරණය ගන්න පුළුවන් ඇල්ෆා වර්ග ධන බීටා වර්ග සමානයි 4 ඍණ 2යි c විදිහට හදා ගන්න පුළුවන් සමීකරණය. හරි. ඔන්න අපි ඒකත් පෙන්නුවා. ඊට පස්සේ කියනවා c සමානයි බිඳුව හා ලැම්ඩා තාත්විකයයි ගනිමු. ඇල්ෆා ධන 1ට ඇල්ෆා හා බීටා ධන 1ට බීටා මූල ලෙස ඇති වර්ග සමීකරණයේ 2x වර්ග ධන 12x ධන ලැම්ඩා සමාන බිඳුව වේ. ලැම්ඩා c හා ලැම්ඩා හි අගයන් සොයන්න තියෙනවා. හරි. දැන් එහෙනම් මේ ඇල්ෆා මූල වෙන්න ඕනේ දැන් මේ සමීකරණ ඇල්ෆා ධන 1ට ඇල්ෆා බීටා ධන 1ට බීටා. එහෙනම් මේ මූල දෙක තියෙන වර්ග සමීකරණ ලියන්න බලන්න මේ විදිහට. බිඳුව සමානයි x වර්ග ඍණ මේ මූල දෙක එකතුව. ඒ කියන්නේ ඇල්ෆා ධන 1ට ඇල්ෆා ධන බීටා ධන 1ට බීටා. වැඩි කිරීම x ධන මේ මූල දෙකේ ගුණිතය. ඒ කියන්නේ ඇල්ෆා ධන 1ට ඇල්ෆා වැඩි කිරීම බීටා ධන 1ට බීටා. ඒතකොට අපිට අර දීලා තියෙන සමීකරණය වෙන්නේ බිඳුව සමාන 2x වර්ග ධන 12x ධන ලැම්ඩා. ඒ කියන්නේ දීලා තියෙන සමීකරණ x වර්ගයට සංගුණකයක් තියෙනවා 2 කියලා. එහෙනම් අපි මේ සංගුණකේ එක කරගන්න අපි හැම පදයක්ම දෙකෙන් බෙදමු. එතකොට එන්නේ බිඳුව සමාන x වර්ග ධන 12 බෙදීම 2 වැඩි කිරීම x ධන ලැම්ඩා බෙදීම 2. එතකොට එන අපිට බිඳුව සමාන x වර්ග ධන 6x ධන ලැම්ඩා බෙදීම 2. එහෙනම් x වල සංගුණක දැන් 6නේ. එහෙනම් මේ
කලින් අපි ලියාගත්ත සමීකරණයේ x වල සංගුණකේ ඍණ ඇල්ෆා ධන 1ට ඇල්ෆා ධන බීටා ධන 1ට බීටා. එහෙනම් එතකොට ඇල්ෆා ධන 1ට ඇල්ෆා ධන බීටා ධන 1ට බීටා කියන එක සමාන වෙන්න ඕනේ ඍණ 6ට. එතකොට ඇල්ෆා ධන 1ට ඇල්ෆා වැඩි කිරීම බීටා ධන 1ට බීටා කියන එක සමාන වෙන්න ඕනේ ලැම්ඩා බෙදීම 2ට. එහෙනම් ඔන්න ඇල්ෆා ධන 1ට ඇල්ෆා ධන බීටා ධන 1ට බීටා. ඒ කියන්නේ ඔක ඍණ 6ට සමාන වෙන්න ඕනේනේ. දැන් ඕක අපි සුළු කරනවා. පොදු හරය ගමු. පළවෙනි පද දෙකේ පොදු හරය ඇල්ෆා විදියට ගමු. දෙවෙනි පද දෙකේ පොදු හරය බීටා විදියට ගමු. ඒතර අපිට එන ඇල්ෆා වර්ග ධන 1යට ඇල්ෆා ධන බීටා වර්ග ධන 1 යට බීටා. ඊට පස්සේ අපි පොදු හරය ඇල්ෆා බීටා විදියට ගත්තොත් අපිට ඔය ලියලා තියෙන විදිහට එනවා ඇල්ෆා වර්ග බීටා ධන බීටා ධන ඇල්ෆා බීටා වර්ග ධන ඇල්ෆා බෙදීම ඇල්ෆා බීටා. ඊට පස්සේ අපි අර ඇල්ෆා වර්ග බීටා සහ ඇල්ෆා බීටා වර්ග වලින් ඇල්ෆා බීටා එකක් එළියට ගමු. එතකොට එන්නේ ඇල්ෆා බීටා වැඩි කිරීම ඇල්ෆා ධන බීටා. ඊට පස්සේ අපි ධන ඇල්ෆා ධන බීටා කියන ඉතිරි එක ලියනවා. දැන් ඔය විදිහට සමීකරණය ගත්තට පස්සේ දැන් ඕක සමාන වෙන්නේ ඍණ 6ට. අපි ඇල්ෆා ධන බීටට ඇල්ෆා වැඩි කිරීම බීටට දැන් ඔන්න උත්තරයක් දානවා. ඇල්ෆා ධන බීටා වෙන්නේ ඍණ 2 ඇල්ෆා බීටා වෙන්නේ c. එහෙනම් ඔන්න අපි ඇල්ෆා ධන බීටට ඍණ 2 දානවා. ඇල්ෆා වැඩි කිරීම බීටට c දානවා. ඕක දාලා සුරු කරාට පස්සේ එන්නේ c ට භාගයක් කියලා උත්තරය එනවා. හරි අපි ඊට පස්සේ බලමු ලැම්ඩා හොයන්නේ කොහොමද කියලා. දැන් අපි ලියාගත්ත සමීකරණයේ අවසාන පදේ වෙන්නේ ඇල්ෆා ධන 1ට ඇල්ෆා වැඩි කිරීම බීටා ධන 1ට බීටා. එතකොට මෙන්න මේ ටර්ම් එක සමාන වෙන්න ඕනේ ලැම්ඩා බෙදීම 2ට. ඊට පස්සේ අපි මේ ටර්ම් එක ලියා ගන්නවා ඇල්ෆා ධන 1ට ඇල්ෆා වැඩි කිරීම බීටා ධන 1ට බීටා. දැන් මේක ලැම්ඩා බෙදීම 2ට සමාන වෙනවා. ඊට පස්සේ අපි මේක සුළු කරනවා පොදු හරය විදිහට ඇල්ෆා බීටා ගන්නවා. එතකොට අපිට හම්බ වෙනවා ඇල්ෆා වර්ග ධන 1 වැඩි කිරීම බීටා වර්ග ධන 1 බෙදීම ඇල්ෆා බීටා. එතකොට මේක සුළු කරගෙන යද්දී මේ වරහන් වැඩි කරලා සුළු කරගෙන යද්දී අපිට එනවා ඇල්ෆා වර්ග බීටා වර්ග ධන බීටා වර්ග ධන ඇල්ෆා වර්ග ධන 1 කියලා. දැන් අපි දන්නවා හරේ තියෙන ඇල්ෆා බීටා. ඒතර ඇල්ෆා බීටාට අපිට ආදේශ කරන්න පුළුවන් c කියලා. ඒතර ඇල්ෆා වර්ග බීටා වර්ග කියන්නේ c වර්ග. එතකොට බීටා වර්ග ධන ඇල්ෆා වර්ග. නැත්නම් ඇල්ෆා වර්ග ධන බීටා වර්ගයට අපි ප්‍රකාශනයක් ගත්තා. ඇල්ෆා වර්ග ධන බීටා වර්ග සමානයි 4 ඍණ 2c කියලා. එහෙනම් ඇල්ෆා වර්ග ධන බීටා වර්ගයට ආදේශ කරනවා 4 ඍණ 2c. හරි ඔය විදිහට ආදේශ කරපුවාම එන්නේ ලැම්ඩා බෙදීම 2 සමානයි c වර්ග ධන 4 ඍණ 2c ධන 1 බෙදීම c කියලා. c වලටත් අපි කලින් උත්තරයක් ගත්තා භාගයයි කියලා. අපි එහෙනම් c වලටත් භාගය ආදේශ කරමු. එතකොට එන්නේ c වර්ග වලට 1ට 4 1ට 4 ධන 4 ඍණ දැන් 2c තියෙනවා. එතෙන්ට භාගය දාපුවාම එන්නේ ඍණ 1. එතකොට ධන එකක් තියෙනවා. ඒකත් එකතු කරනවා. එතකොට හරේ තියෙන්නේ ඇල්ෆා බීටා වලට අපි c දැම්මා. ඒ කියන්නේ c කියන්නේ භාගය. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ ලැම්ඩා උක්ත කරලා ලැම්ඩාට උත්තරේ ගන්න. එතකොට එන අපිට ලැම්ඩාට උත්තරයක් ලැම්ඩා සමානයි 17 කියලා. හරි අපි ඊට පස්සේ බලමු 11 වෙනි ගානේ b කොටස. ඒකේ තියෙන fx සමානයි x ඝනය ධන px වර්ග ධන qx ධන p යයි ගනිමු. මෙහි p q තාත්වික සංඛ්‍යා fx යන්න x ඍණ 2කින් බෙදු විට ශේෂය fx යන x ඍණ 1 මගින් බෙදු විට ශේෂයට වඩා 36ක් වැඩිය. 3p ධන q සමාන 29 බව පෙන්වන්න. හරි. එතකොට මේ දීලා තියෙන ශ්‍රිතේ x ඍණ 1න් බෙද්දාම ලැබෙන ශේෂය r නම් x ඍණ 2න් බෙදපුවාම මේ ශ්‍රිතේ ලැබෙන ශේෂය r ධන 36ක් වෙන්න ඕනේ. එහෙනම් බෙදීම පිළිබඳ ඇල්ගොරිතම් අනුව මෙහෙම ලියමු.
ඉස්සරම ලියනවා දීලා තියෙන ශ්‍රිතේ ඒ කියන්නේ x ඝනය ධන px වර්ග ධන qx ධන p සමානයි 5 1x ඒ කියන්නේ මොකක්ද ශ්‍රිතයක් දාම ඊළඟට වැඩි කිරීම අපි දැන් බෙදන්න යන්නේ x ඍණ 2කින්. එතකොට ශේෂ වෙන්න ඕනේ ධන r ධන 36. හරි. මේ විදිහට තමයි අපි ලියන්නේ බෙදීම පිළිබඳ ඇල්ගොරිතම් රිතමට අනුව. හරි. එතකොට මේකේ x වෙනුවට 2 ආදේශ කරපුවාම අපිට එන සමීකරණයක් 8 ධන 4p ධන 2q ධන p සමානයි r ධන 36 කියලා. ඒක පළවෙනි සමීකරණය. ඊට පස්සේ දැන් අපි දන්න x ඍණ 1න් මේ දීලා තියෙන ශ්‍රිතේ බෙද්දාම එන ශේෂය r කියලා අපි ගත්තේ. එහෙනම් ඔන්න බෙදීම පිළිබඳ ඇල්ගොරිතමට අනුව මේ ලියනවා x ඝනය ධන px වර්ග ධන qx ධන p ඔන්න දීලා තියෙන ශ්‍රිතේ සමානයි මොකක් හරි ශ්‍රිතයක් දාමු 5 2x වැඩි කිරීම අපි දැන් බෙදන්න යන්නේ x ඍණ 1න්. එහෙනම් x ඍණ 1 ධන ශේෂය වෙන්නේ r. ඊට පස්සේ මේකේ x වලට 1 ආදේශ කරපුවාම අපිට එන සමීකරණයක් 1 ධන p ධන q ධන p සමානයි r කියලා. මේක දෙවෙනි සමීකරණය. දැන් ඔන්න අපි සමීකරණ දෙකක් ගත්තා 1 සහ 2 කියලා. පළවෙනි සමීකරණේ r වෙනුවට අපි දෙවෙනි සමීකරණයෙන් ආදේශ කරමු 1 ධන p ධන q ධන p කියලා. එහෙනම් r වෙනුවට දාන්නේ අපි 1 ධන p ධන q ධන p කියලා. එතකොට අපිට එනවා සමීකරණයක් 3යි p ධන q සමානයි 29 කියලා. අන්න අපි ඒක තුන්වෙනි සමීකරණ විදිහට දාගන්නවා. ඊට පස්සේ අපිට ගාන කියනවා x ධන 1 යන්න fx සාධකයක් බව දී ඇත. ඒ කියන්නේ fx x ධන 1න් හරියටම බෙදනවා ඉතුරු නැතුව. p සමානයි 6 සහ q සමානයි 11 බව පෙන්නනවා fx සම්පූර්ණයෙන් සාධක වලට වෙන් කරන්න කියනවා. හරි. එහෙනම් අපි ඔන්න බෙදීම පිළිබඳ ඇල්ගොරිතම්ට අනුව ලියනවා. x ඝනය ධන px වර්ග ධන qx ධන p සමානයි මොකක් හරි ශ්‍රිතයක් දාමු 5 3x. දැන් අපි බෙදන්න යන්නේ x ධන 1කින්. එහෙනම් වැඩි කිරීම x ධන 1 ශේෂය බිඳුවයි. මොකද සාධකයක් කියලා තියෙනවා x ධන 1 මේ දීලා තියෙන ශ්‍රිතේ. එහෙනම් අපි ශේෂ බිඳුව නිසා ධන ශේෂය කියලා දාන්න ඕනේ. එහෙනම් එතෙන් මොකුත් දාන්නේ නැහැ. හරි. ඊට පස්සේ මේ සමීකරණයේ x වෙනුවට ඍණ 1 ආදේශ කරපුවාම අපිට එන්නේ ඍණ 1 ධන p ඍණ q ධන p සමානයි බිඳුව. මොකද දකුණු පැත්ත බිඳුවක් වෙලා යනවා. එතකොට අපිට මේක සුළු කරද්දී හම් වෙනවා තව සමීකරණයක් 2යි p ඍණ q සමානයි 1 කියලා. හරි මේක හතරවෙනි සමීකරණය. ඊට පස්සේ අපි කරන්නේ තුන්වෙනි සමීකරණයයි හතරවෙනි සමීකරණය එකතු කරනවා. එතකොට q අයින් වෙනවා. එතකොට අපිට p ට උත්තරයක් ගන්න පුළුවන් p සමානයි 6 කියලා. ඒ p ට ආපු උත්තරේ හතරවෙනි සමීකරණයට ආදේශ කරලා q ට උත්තරයක් ගන්න බලන්න. එතකොට එන්නේ q සමානයි 11යි කියලා. ඊළඟට බලමු අපි මෙන්න මේ දීලා තියෙන fx ශ්‍රිතේ මේ දීලා තියෙන ශ්‍රිතයේ ඉතිරි සාධක මොනවද කියලා. දැන් අපි දන්නවා මේ fx කියලා දීලා තියෙන ශ්‍රිතේ සාධකයක් තමයි x ධන 1. බලමු අපි කොහොමද ඉතිරි සාධක ටික හොයාගන්න කියලා. එහෙනම් අපි ලියමු මෙහෙම බෙදීම පිළිබඳ ඇල්ගොරිතමට අනුව x ඝනය ධන px වර්ග ධන qx ධන p සමානයි 5 3x වැඩි කිරීම x ධන 1 x ඝනය ධන px වර්ග ධන qx ධන p සමානයි 5 3x වැඩි කිරීම x ධන 1. දැන් p ට 6 සහ q ට 11 ආදේශ කරගමු. එතකොට එන්නේ x ඝනය ධන 6x වර්ග ධන 11x ධන 6යි සමානයි 5 3x වැඩි කිරීම x ධන 1. දැන් 5 3x කියන ශ්‍රිතය හොයාගන්න පුළුවන් මේ දීලා තියෙන ශ්‍රිතය x ධන 1කින් බෙදලා. බලමු කොහොමද අපි x ඝනය ධන 6x වර්ග ධන 11x ධන 6 කියන ශ්‍රිතය කොහොමද x ධන 1කින් බෙදන්නේ කියලා. අපි ඉස්සරම ලියා ගන්නවා මේ දීලා තියෙන ශ්‍රිතේ සංගුණක ටික. පිළිවෙල ලියාගමු x ඝනය සංගුණක 1 x වර්ග සංගුණක 6 x වල සංගුණක 11 ඊට පස්සේ නියත පදේ 6. දැන් අපි බෙදන්න යන්නේ x ධන 1කින්. මේ බෙදන්නේ සංශ්ලේෂණ බෙදීමෙන්. දැන් x ධන 1කින් බෙදන්න යන්නේ එහෙනම් x ධන 1 සමානයි බිඳුව වුණාම x වලට එන අගේ ඍණ 1. එහෙනම් අපි ඔන්න
ඍණ 1 ලියා ගන්න මේ වගේ පැත්තකින්. ඊට පස්සේ දැන් ඔන්න අර x ගණයේ සංගුණකේ අපි 1 ලියාගත්ත එතනට යටින් නැවත අපි ඒ අගේම ලියනවා 1 කියලා. ඊට පස්සේ ඒ අගේ 1 කියලා ලියාගත්ත අගේ අපි වැඩි කරනවා අර පැත්තකින් ලියාගත්ත ඍණ 1කින්. ඒතර අපි වෙනවා ඍණ 1ක්. එහෙනම් 6 ඉලක්කමට යටින් ඍණ 1 ලියනවා. ඊට පස්සේ 6යි ඍණ 1යි අපි එකතු කරනවා. එතකොට එන්නේ 5. ඊට පස්සේ 5 වැඩි කරනවා අර අපි පැත්තකින් ලියාගත්ත ඍණ 1කින්. එතකොට එන්නේ ඍණ 5. එහෙනම් 11ට යටින් ඍණ 5 දානවා. ඊට පස්සේ 11යි ඍණ 5යි එකතු කරනවා. එතකොට එන්නේ 6. ඊට පස්සේ 6 වැඩි කරනවා අර අපි පැත්තකින් ලියාගත්ත ඍණ 1කින්. එතකොට එන්නේ ඍණ 6. එහෙනම් 6යි ඍණ 6යි එකතු කරද්දී ඔන්න බිඳුව කියලා ආවේ. ඊට පස්සේ අවසානට අපි ලියලා තියෙනවා ඔය අගයන් ටිකක් 1 5 6 කියලා. ඒ මුල් අගයන් 3 තමයි අර 5 3යි x කියන ශ්‍රිතයේ සංගුණක ටික. ඒ ශ්‍රිතයේ ඒ 5 3යි x කියන ශ්‍රිතයේ නියත පදයේ සංගුණකේ තමයි 6. එතකොට x වල සංගුණකේ තමයි 5. x වර්ගයේ සංගුණකේ තමයි 1 වෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් 5 3යි x කියන ශ්‍රිතේ x වර්ග ධන 5යි x ධන 6 වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ x වර්ග ධන 5යි x ධන 6 කියන එක රේඛීය සාධක දෙක ගුණිතයක් විදිහට ලියන්න තියෙන්නේ. මේ දෙකේ මේ x වර්ග ධන 5යි x ධන 6 කියන වර්ගජ ශ්‍රිතයේ රේඛීය සාධක දෙක වෙන්නේ x ධන 2 x ධන 3. එහෙනම් මේකේ මේ දීපු ශ්‍රිතයේ සම්පූර්ණ සාධක ටික වෙන්නේ x ධන 2 x ධන 3 x ධන 1. හරි. ඊට පස්සේ මේ ගාන කියනවා n fx සමානයි 3 වැඩි කිරීම x ධන 2 විසඳන්න කියලා. එහෙනම් අපි ඕන fx වෙනුවට ශ්‍රිතය දාගමු. එතකොට ඒ ශ්‍රිතය සමානයි 3යි x ධන 2. දැන් ශ්‍රිතය වෙනුවට අර සාධක සෙට් එක ලියන්න පුළුවන් x ධන 1 x ධන 2 x ධන 3 සමානයි 3යි x ධන 2 කියලා. ඊට පස්සේ අපි කරන්නේ මේ දකුණු පැත්තේ තියෙන 3යි x ධන 2 ගේනවා වම් පැත්තට. එතකොට එන්නේ x ධන 1 x ධන 2 x ධන 3 ඍණ 3යි x ධන 2. ඊට පස්සේ x ධන 2 අපි පොදුයිනේ දෙකටම එන එක එළියට ගන්නවා. එතකොට එන්නේ x ධන 2 වරහන් ඇතුලේ x ධන 1 x ධන 3 ඍණ 3. ඊට පස්සේ අපි ඔය දෙවෙනි වරහන සුළු කරනවා. කියන්නේ x ධන 1 වැඩි කරනවා x ධන 3ෙන්. ඊට පස්සේ ඍණ 3ක් අඩු කරනවා. එතකොට එනවා x වර්ග ධන 4යි x ධන 3 ඍණ 3. එතකොට අපිට x ධන 2 වැඩි කිරීම x ධන x ධන 4 කියලා සාධක සෙට් එකක් ගන්න පුළුවන්. ඒ සාධක සෙට් එක සමානයි බිඳුව. ඒ කියන්නේ x වල උත්තරේ ඍණ 2ක් වෙන්න පුළුවන්, බිඳුවක් වෙන්න පුළුවන්, ඍණ 4ක් වෙන්න පුළුවන්. ඔය තමයි x වල උත්තර.